Vinny Production. ජනවාරි පළවෙනිද වෙලා. කිරි උතුරන වැඩේ තිබිලා තාම එකෙක් ඇවිල්ලා නැහනේ. ෂි. මෙහෙම කොහමද ගමේ වැඩක් කරන්නේ? කවුරුවත් වෙලාවට වැඩ නැහැ. කට කැඩෙනකන් කිව්වනේ මුණ්ඩ. මෙහෙම ගියොත් මේ අවුරුද්දත් ඉවරයි ඉතින්. එකෙක් නැහනේ තාම. ෂි. මොකද අකෝ මුට්ටි කුතලු දාගෙන මෙන්නට. මුට්ටියෙන් එකයි ඔළුව මුට්ටිය ගෙනාවලක් වයියේ කිරි උතුරු දැන් මේ මුට්ටියක් පෙතක් ගලද්ද බං කිරි උතුරන්න කො අනිත් ඒවා කොල්ලෝ යවලා තියන්නේ සොයිසයි වාසනයි යවුවා පොල් කඩ සොයිසයි වාසනව පොල් කඩන්න අම්මේ වාසනායකෝ තෝ බිමට වටනේ මගේ උඩට වටනම් එහෙම මමත් ඉවරයි නැගිටපන් ඕම් බලත් එක්ක බෑ බං අයියා ගඩින් මේක ඒ සොයිස් ඔය කොහෙද මෙහෙ වරෙන් බං මම ලෙලි ගහන්න ඕනේ අනේ බං අයියා ආයේ බෑ බං නගින්න මේ අතපය දෙකම හීරලා බං අයියා මෙහෙ වරෙන් යන්න මේ කන් ඇහෙන්නේ දෙක නම් වාසනාවක් බං උඹලටත් අයියා ඔය අමාරු තේරේ බං කැම්පස් ගිය දාට උඹේ පොල් ලිටි දෙක කැපුවේ බං පොල් ගහේ නැගලද නෑ ගහ කපලා බිහු දාලා පස්සේ පොල් ලිටි කපගත්තා ලොකෝ බලන් ඉන්නවා යමයි මේ ඔය ගඩි කරවර ඉක්මනට ඒ තවත් ගාඩනවනේ බං මෙහෙ වරෙල්ලක ඉක්මනට නෑ සුදුනෝනා මම එදා නියගල කතාවක් කිව්වේ දන්නේ නැතුව නියගල කන්න හොඳ නැලු නියගල විකයිලු ඔව් නියගල එහෙම උයලා දෙන්න බෑ මැරලා වැටේ ඔයා දන්නේ නැනේ වැඩක් එදා ඔයා හින්දා තව ඩිංගිය ලින්දර වැටලා මැරලා වැටින්නේ ඔව් වැඩ දන්න හින්දා වේරුණා ඒක සුදුනෝනා මේ ඔහොම ඉන්නව පොඩ්ඩක් ඈ ඔහොම ඉන්න රකෝ මල්ලියා අර පළතුරු ටික ගුණයි පළතුරු ටික ගෙනාවනේ මේ මල්ලි මේ අයියා ගෙනා පළතුරු ටික පටන් ගන්න තියන්න හරි මල්ලි පොල් ටික ගාලා පටන් ගමුද මගේ වත්තේ හැදෙන පළතුරුනේ මල්ලි ඔය මේ ඇපල් මිදි වගේ වත්තේ මගේ වත්තේ අර කනට හේනේ මේ ඇපල් මිදි ඒ ඇම්බරිත්තේ හේනේ නෙමෙයි බූරුවෝ එහෙම ඕසිස් ඔසීවල මගේ පයිනැපල් ඇපල් වත්තේ උතිවල පයිනපල් ඔය එංග්ලන්ඩ් වල හන්දියේ මගේ වත්තේ හම්බෝ හෙලෝ බබා නෑ මේ ගුණේ අංකල් ඇවිල්ලා නෑ පච ගුණේ කවුද පච ගුණේ අයියෝ බං මල්ලි මොකද්ද බං තාම මෙතන ලිපවත් පත්තු කරලා නැහැ ඈ වැඩ කීයටද බං කිරි උතුරන්නේ අනේ ලොකෝ අයියේ සුදු සරම ගහලා හිටියට වගකීමෙන් ඔයාලා කිසි වැඩක් කරන්නේ නැහැනේ අපි මෙන්න බෑ මෙතන වැඩක් පොලක් කරන්න ඔයාලත් මෙතන පොඩි වැඩනේ ලොකු කරගන්නේ ලොකෝ අයියේ මල්ලි වරෙන් දර ටික දාලා අපි ලිප පත්තු කරලා ගමු මේවද බං කිරි ගිය පාර කොන්ක්‍රීට් මිචර් එකකින් අන්නලා ගම වටේ කිරිබත් බෙදුවේ අපි ඈ ගිය පාර අර කොන්ක්‍රීට් මිචර් එකකින් අන්නලා කිරිබත් බෙදුවනේ ඔයා හිටියේ නෑ ඒ සරේ අනේ පංජනකෝ ඊට කලින් සරේ මේ වැවේ කිරි ඉතුරු අපි වැවේ කිව්වේ වැවට කඩලා දැම්ම හාල් මිටි 500ක් වැවට 500 ගෑනු නාන මංකඩ වල ඉඳලා තමයි පොල් මිරිකුවේ මේ වැවේ මේ වැවට හායි
එතකොට දැන් කියේ බන්ට් එක හාරලා ලිප වගේ හදලා වැවට යටින් ගින්දර දාලා වැව රත් කරා කියලා. බූරුවෝ වැව් පිටියේ කැලේට ගිනි තිබ්බ වැව රත් වෙන්න. ඇය 24න් කිරිබක් කෑව අපි. එතකොට කිරි ඉතුරුවේ කොහෙන්ද? වානේ නුයි වැව් බැම්මෙනු. මේ වැව් බැම්මෙන් කිරි ඉතුරුවා ගමටම කිරි ඉතුරුවා. වාසනාව බා. හරි බොහොම ස්තුතියි ගුණේ අංකල්. හරි මල්ලි වරෙන් මෙන්න මේ. ඇත්ත යකෝ. මල්ලි වරෙන් දර ටික අරන් රෙද්ද මේක අවුලලා ගන්න. ඇත්ත. ලිප පත්තු කරන්න ඉතින් මෙතන මුකුත් නැහැ. පත්තු කරන්න. මල්ලි. ඔය මෙන්න මෙහෙට කණින් ඕක. මේ බයික් එකට පැට්‍රල් මේ හෙදියම් පණ්ඩිතෙක් වෙන්න නැතුව වැඩක් කරන්නෙත් නැහැ බල කරන්න දෙන්නෙත් නැහැ කාලා කන්නේ. තීරුමක් නැහැ නුඹේ ජීවිත. ඔය කරේ වැඩක් ජනකගේ වාසනාව. කලු කුමාර මං ජනක අදේ ඔබ ජනක බලච්චගේ මූණේ කැත යකෝ අවුව වැඩ කරන් දෙපාරක වුණාට බලච්චගේ මූණේ කැත චූනද නේ නයිට් ඩ්‍රීම් එක ගාපා එතකොට හරියන්නේ හරි ලකුමාරේ බොක්කා ලකුමාරේ කොලාවේ මොනවාද සෝමయ్యා අවුරුද්දේ පළවෙනි දවසම මේ වගේ හොඳ තැන් වලට බීලා එන්නේ. ඔයාලා අප්පා ගමට ඇති වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ. හරි හරි මම ඔයාලට කරදරයක් කරනවා පැත්තටලා ඉන්න ඔයාලා වැඩේ කරන්න ෂේප් එක මොනවද ඉවරයි. මේ ලැබුවා වුණ අවසර ගමටත් රටටත් මුළු මහත් ලෝකවාසී සියලුම දෙනාටම සාමය සතුට සෞභාග්‍ය සපින සුබ අවසරක් වේවා. ඒ වගේම ලෝකයේම පීඩා විඳින මේ වසංගත තත්ත්වයන් දුරු වී ස්වභාවික ආපදාවන්ගෙන් තොර ජයග්‍රාහී නිරෝගීමත් වසරක් ලෝකවාසී සියලුම දෙනාට උදා වේවා. එහෙනම් අපිත් එක්ක ඉන්න ඔයාලටත් ලැබුවා වූ නව වසර සුබ අවසරක් වේවා. මොකද මල්ලි එන පුළුතු ගඳ මහතුන් මාමා උඹලා කිරි උතුරනවා මං ගමේ හිටන ඔය කරන්නේ දෙන්නේ නෑකෝ කවදාවත් උඹලා පුච්චන්නේ ගමේ සල්ලි යකෝ එහෙම දුර තට්ටුවේ පළතුරුත් තියලා මේව සල්ලි නෙවෙයිද යකෝ ෆූ වාසනාව යකෝ මහතුන් යකෝ හොල්මන ඇවිල්ලා තියෙනවා. යකෝ මහතුන් හොල්මන නේද? කිරිබස්සාලි නෙවෙයි යකෝ ෆෝ